guys. ඔයාලා එනවද මාත් එක්ක ඩම්ප්ලින්ග්ස් හදන්න? මං කියනට මේක හදලා බලන්න රසයි. හරි ඔයාලා මුලින්ම පිටි ටිකක් ගන්න ඒකට ලුණු දාගන්න. ලුණු දාලා එල්ල වතුර දාලා මද රසනේ වතුර දාලා මෙන්න මේ විදිහට හොඳට රෝල් කරලා අනා ගන්න ඕනි. අනලා මෙන්න මෙහෙමත් කරලා මේක චුට්ටක් කළා වහලා තියන්න. වහලා තියලා ආයෙ ඇරලා ආයෙත් මේ විදිහට රෝල් කරගන්න. රෝල් කරලා උඩට කෑලි කඩාගෙන මේ විදිහට චූටි බෝල් හදාගෙන ලුණු සුදු ලුණු ඊට පස්සේ ගෝවා චූටියට කපා ගන්න. ඊට පස්සේ තෙල් එකක් තියාගන්න ලිපේ ඊට පස්සේ ඒක සුදු ලුණු අපි කපපු සේරම ටික දාලා ලාවට බැද ගන්න. මොකද මේක තම්බනකොට අපි ආයෙ තැම්බෙනවනේ. එහෙනම් ලාවට බැද ගන්න. ලුණු කුඩුයි කහ කුඩුයි ඊට පස්සේ කෑලි මිරිසුයි චුට්ටක් දාගන්න. දාලා මෙන්න මේ විදිහට රවුමක් කපාගෙන ඒක හොඳට අතින් අදින්න මේ විදිහට. චුට්ටක් අදගෙන අපි ඊට පස්සේ මේකට ෆීලිං එක දාගන්න ඕනි. දාගෙන ඉවරලා මේක හොඳට සීල් කරගන්න ඕනි. මේ මං කරන විදිහටම කරන්න ඇඟලියෙන් චුට්ටු මේවා කරන්න. මේ ඉතින් මං හදාගත්තේ. දැන් මේවා අපි හොඳට තම්බ ගන්න ඕනේ. තම්බලා මේ විදිහට කන්න.